සරල රේඛාවේ තුන්වෙනි කොටස තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. හරි සරල රේඛා දෙකක් අතර කෝණය කියනවා. නිකන් හිතන්න මෙන්න මෙහෙම සරල රේඛා දෙකක් ඡේදනය වුණා කියලා හිතන්නකෝ. සරල රේඛා දෙකක් ඡේදනය වුණාම මේක අංශක 90කින් නැත්නම් ලම්බකව නම් නෙවෙයි නම් ඡේදනය වෙන්නේ අනිවාර්යෙන් ඔන්න ඔය රේඛා දෙක අතර මෙන්න මේ පැත්තෙන් සුළු කෝණයක් ඇති වෙනවා සහ ඒකේ හරියටම අනිත් පැත්තෙන් මහා කෝණයක් ඇති වෙනවනේ. එහෙනම් ඔන්න ඔහම කෝණ දෙකක් ඇති වෙනවනේ එකක් සුළු කෝණ අනිත් එක මහා කෝණ අංශක 90කින් ඡේදනය වුණේ නැත්නම් අංශක 90කින් ඡේදුණා නම් දෙන්නම 90ක් නෙවෙන්නේ. ඔහොම වුණාම අපි ඔන්න ඔය කෝණය හොයන්න යන්නේ අපි මහා කෝණය නෙවෙයි සුළු කෝණය තමයි හොයන්න යන්නේ. සුළු කෝණය හෙව්වහම ඉතින් මහා කෝණය හොයන්න නම් 180න් සුළු කෝණය අඩු කරා නම් අපිට මහා කෝණය හම්බ වෙනවනේ. ඒක නිසා අපි සුළු කෝණය හොයන විදියක් තමයි හොයන්න යන්නේ. මේකෙදි මම මෙහෙම දෙයක් පාවිච්චි කරනවා. ඕකෙදි අපි ගන්නවා දැන් මේක දීලා තියෙන්නේ මෙන්න මේ සාධාරණ විදියට නෙවෙයි. y එක සමානයි y සමානයි m1 ධන c. ඒතර මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ m1. ඊළඟ එක්කෙනා හිතන්නකෝ y සමානයි m2x ධන c2 කියලානේ ගන්න කියලා තියෙන්නේ. එයාගේ අනුක්‍රමණය අපිට ගන්න පුළුවන් m2 කියලා. ඔන්න ඔය කතාව පාවිච්චි කරලා තමයි මම මෙතනදි කරන්න හදන්නේ. මෙතන පොඩි රූප සරණක් මම මෙහෙම ගහන්නම්. ඔන්න ඔය රේඛා දෙක හිතන්නකෝ. මම හිතනවා එක රේඛාවක් මෙන්න මෙහෙම යනවා. හරි. මම හිතනවා ඊට පස්සේ ඊළඟ රේඛාව මෙන්න මෙහෙම යනවා. හරි. මම මෙන්න මෙහෙම දෙයක් ගන්නවා. මෙන්න මෙතන මම තිරසක් හදාගෙන මෙන්න මේ පළවෙනි එක්කෙනා හදන එක්කෙනා මම ඇල්ෆා කියලා ගන්නම්. මේ දෙවෙනි එක්කෙනා හදන එක්කෙනා x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය බීටා කියලා ගන්නවා. එතකොට ඔන්න ඔතනින් මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. හරි. ඕකේ මං මෙන්න මෙහෙම ගන්නම් මේ උඩ තියෙන එක්කෙනාගේ අනුක්‍රමණය m1 කියලා ගන්නම් යට තියෙන එක්කෙනාගේ අනුක්‍රමණය m2 කියලා ගන්නම්කෝ. හරි. ඔන්නෝම තමයි එන්නේ. එතකොට අපි දන්නවා නේද මේක ලියන්න පුළුවන්. හරි. මෙන්න මෙතන මේක ගන්නකෝ. මෙන්න මෙතන හැදෙන මෙන්න මේ රේඛා දෙක අතර හැදෙන මේ සුළු කෝණය මම ඒක රතු පාටින් ලියන්න මේ රේඛා දෙක අතර හැදෙන මෙන්න මේ සුළු කෝණය අපිට ගන්න පුළුවන් නේද බීටා වලින් ඇල්ෆා අඩු කරලා බීටා ඍණ ඇල්ෆා කියලා ගන්න පුළුවන් නේ අන්න ඒ කතාව තමයි මම දැන් හදන්න යන්නේ එහෙනම් මම ගන්නවා බීටා ඍණ ඇල්ෆා හරි ඕක තමයි මම ඕක තීටාට සමානයි කියලා ගන්නද ඒ දෙන්න අතර කෝණය තීටාට සමානයි නම් තීටා කියන එක කෙනා අපිට එනවා බීටා ඍණ ඇල්ෆා කියලා හරි. මම ඊට පස්සේ ගන්නවා මේ දෙපැත්තට මම tan දානවා. tan θ සමානයි tan බීටා ඍණ ඇල්ෆා. හරි. ඔතනින් මට ගන්න පුළුවන් එහෙනම් මේ දැන් tan θනේ දැන් අපි හොයාගෙන ඔය යන්නේ. ඒතකොට මේක tan බීටා ඍණ ඇල්ෆා. අපි බීටා ඇල්ෆා දෙන්න දන්නේ නැහැ කියලා හිතන්නකෝ. බීටා හා ඇල්ෆා දන්නවනේ. නිකම්ම සුළු කරලා අපිට ගන්න පුළුවන් නේ. එහෙනම් මම මේක ප්‍රසාරණය කරනවා tan බීටා ඍණ tan ඇල්ෆා එක ධන tan බීටා tan ඇල්ෆා. හරි. ඔහොම ගත්තට පස්සේ අපිට කෙලින්ම ගන්න පුළුවන් අපි ඔන්න ඔතනදී පොඩි වෙනස් කතාවක් පාවිච්චි කරනවා. අපි දන්නව නේද tan බීටා කියලා කියන්නේ දැන් බීටා කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග මෙන්න මේ හදන කෝණය m1 අනුක්‍රමණයේ තියෙන රේඛාව. එහෙනම් අපිට ඕක m1 කියන එක කෙනා m1 කියන එක කෙනා tan බීටාට සමානයි කියලා ලියන්න පුළුවන් නේ. මම අර මුලදීම කිව්වනේ අනුක්‍රමණය අපිට යාගේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය tan අගයෙන් ගන්න පුළුවන් කියලා. එහෙනම් ඊළඟට m2 කියන එක්කෙනා මට ගන්න පුළුවන් කොහොමද? m2 කියන එක්කෙනා මට ගන්න පුළුවන් tan alpha කියලා. එහෙනම් මෙතනදී මට මේක ගන්න පුළුවන් tan θ සමානයි tan බීටා කියන්නේ m1 tan alpha කියන්නේ m2 බෙදීම 1 ධන m1 m2 කියලා ගන්න පුළුවන්. ඒ කතාව හරි. දැන් ඔතනදී අපි අර ඇල්ෆා බීටා ගනිද්දී අපි සුළු කෝණයක්නේ ගන්න ඕනේ. සුළු කෝණයක් ගන්න ඕනි නිසා අපි මෙන්න මෙයාගේ මාපාංගය සලකනවා. නැත්තම් ඔය tan θට එන උත්තරේ ඍණ වුණාම අපිට එන්නේ මහා කෝණය නේද? මොකද ඔයාලා දන්නවනේ වෘත්ත පාදයක බලද්දී අංශක බිඳුවේ සිට අංශක 90ක් වෙනකන් තියෙන සුළු කෝණයකදී එන tan අගය අනිවාර්යෙන්ම ධනාගයක් වෙනවා. මහා කෝණයක් වුණාම ඒ කියන්නේ 90 සිට 180ක් දක්වා තියෙන අගයකදී tan අගය ගත්තොත් ඒක ඍණ වෙනවනේ. අපි මෙතනදී හොයන්නේ සුළු කෝණය. එහෙනම් මෙන්න මෙහෙම තමයි මෙයාගේ එන්නේ tan θ සමානයි මාපාංක m1 ඍණ m2 බෙදීම m1 ධන m1 m2 කියලා එනවා. මේකේ θ උක්ත කරගත්තාම ඉතින් අපිට මෙන්න මේ තියෙන එක්කෙනා ගන්න පුළුවන් θ සමානයි tan inverse මාපාංක m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 න් අපිට මෙන්න මෙයාගේ රේඛා දෙක අතර තියෙන සුළු කෝණය හොයාගන්න පුළුවන්.
එතකොට තීටා කියන්නේ මොකක්ද? තීටා කියලා කියන්නේ රේඛා දෙක අතර තියෙන සුළු කෝණය. tan inverse වලින් එන්නේ. එතකොට m1 m2 කියන්නේ කවුද? පිළිවෙලින් ඔය දීලා තියෙන රේඛා දෙකේ අනුක්‍රමණ දෙක තමයි m1 ඍණ m2 නැත්නම් m1 සහ m2 කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සරල රේඛා දෙකක් අතර සුළු කෝණය අපි හොයාගන්නේ. ඕක හොයාගත්තට පස්සේ ඉතින් 180 න් ඕනනම් අඩු කරලා ඔයකේ මහා කෝණය හොයාගන්නත් පුළුවන් ඔයාලා කැමති නම්. හරි. ඒ තියරිය පාවිච්චි කරලා අපිට මෙන්න මෙහෙම දෙයක් ගන්න පුළුවන්. දැන් අපිට ආවේ දැන් tan θ කියලා මම ගන්නම්කෝ. tan θ සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 නේ. ඔන්නෝ තමයි ආවේ. හරි. නිකන් හිතන්න මේ පළවෙනි පොයින්ට් එකට අදාළව මම මේ කියන්නේ සමාන්තර වන්නේ m1 සමාන m2 වන්නේ නම් හා පමණක් බව පමණී හිම කතාවක් කියනවනේ. ඒ කියන්නේ සමාන්තර වෙනවා නම් මොකක්ද වෙන්නේ? සමාන්තර වෙනවා නම් මේ රේඛා දෙක අතර කෝණය බිඳුවක් වෙනව නේද? මෙහෙම ඡේදනය වෙනවා නම් මෙන්න මේ සුළු කෝණයක් තියෙනවා. මේ දෙන්න සමාන්තරයි නම් මේ දෙන්න අතර කෝණයක් ඇති වෙන්නේ නැහැ. කෝණය බිඳුවයිනේ. හරි. එහෙනම් මේකදී අපිට ගන්න පුළුවන් සමාන්තර නම් අපිට θ කියන එක්කෙනා බිඳුවක් කියලා ගන්න පුළුවන්. එතකොට tan θ කීයද? tan θ කියන එක්කෙනා බිඳුවකට සමාන වෙනවා. හරි. tan θ කියන්නේ එතකොට tan බිඳුවයි. tan බිඳුව එතකොට බිඳුවට සමානයි. එහෙනම් අපි මොකද කරන්නේ? tan θ අපි කොහොමද ලියන්නේ? මාපාංක m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2. එයා බිඳුවට සමානයි නම් අපි දන්නවනේ ඕකේ මොකද්ද බිඳුව වෙන්න ඕනේ? ලවය නේද බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් m1 m2 කියන එක m1 ඍණ m2 අනිවාර්යෙන් බිඳුවට සමාන වෙලා m1 m2ට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවනේ රේඛා දෙකක් සමාන්තරයි නම් එයාගේ අනුක්‍රමණ දෙක සමාන්තර වෙන්න ඕනේ. අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් ඒක තමයි මෙතනින් ආවේ m1 සමානයි m2 කියලා. ඊළඟට අභිලම්බ වන්නේ නම් නේ අභිලම්බ වන්නේ කියන්නේ ඒ දෙන ලම්බ වෙනවා. මෙන්න මේව ලම්බ වෙනවා කියලා හිතන්නකෝ. මෙහෙම ලම්බ වෙනවා නම් මේ දෙන්න අතර තියෙන කෝණය අංශක 90ක් වෙනවානේ. එහෙනම් මෙතනදී θ අංශක 90ක් වෙනවා. එහෙනම් මෙතනදී අපිට ලියන්න පුළුවන් tan 90 සමානයි m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2. හරි. ඔතනදී tan 90 කීයක්ද වෙන්නේ? tan 90 කියන්නේ අනන්තයක් නේද? tan 90 කියන්නේ අනන්තයක්. අනන්තය සමානයි කියලා ලියන එකත් සාමාන්‍යයෙන් ගණිතමය වශයෙන් වැරදි. ඒ උනට මෙතනදී අපි නිකන් ලියමුකෝ. 1 ධන m1 m2. හරි. ඔහොම වුණාම නිකන් හිතලා බලන්න අනන්තයක් ඉන්න මොන අවස්ථාවේදීද? උඩ මොනාගේ තිබ්බත් යට අගය ඉතා කුඩා වුණාම නැත්නම් බිඳුවක් වුණාම තමයි මේක අනන්තයක් එන්නේ. යට අගය නැත්නම් හරය බිඳුවක් වුණාම තමයි මේක අනන්තයක් එන්නේ. එහෙනම් අපි ඕක මොකද වෙන්නේ? මේක වෙන්න නම් අපි වෙන්න ඕනේ එකම වැඩේ තමයි 1 ධන m1 m2 කියන එක්කෙනා බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් ඔතනින් අපිට ගන්න පුළුවන් m1 m2 කියන එක්කෙනා ඍණ 1ට සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් රේඛා දෙකක් අංශක 90කින් නැත්නම් ලම්බව ඡේදනය වෙනවා නම් ඒ රේඛා දෙකේ අනුක්‍රමණවල ගුණිතය m1 වැඩි කිරීම m2 කියන එක්කෙනාගේ ගුණිතය ඍණ 1ට සමාන වෙනවා කියලා අපිට ලස්සන තියරියක් ගන්න පුළුවන්. හරි. m1යි m2යි සමාන වෙනවා කියන්නේ අනුක්‍රමණ සමාන වෙනවා. අනුක්‍රමණ සමාන වෙනවා නම් රේඛා දෙක සමාන්තරයි. m1 වැඩි කිරීම m2 කියන ගුණිතය ඍණ 1ට සමාන වෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන් මේ රේඛා දෙක ලම්බව තමයි ඡේදනය වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි එහෙනම් මේකේ කතා ටික සිද්ධ වෙන්නේ. හරි අපි මේ කතාව පොඩ්ඩක් තේරුම් ගන්න පොඩි උදාහරණයක් මෙහෙම ගමු. මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ඔයාලට තියෙනවා මෙහෙම ගමු x ධන y ධන 1 සමානයි බිඳුව කියලා කෙනෙක් දෙනවා. x ඍණ 2y ඍණ 1 සමානයි බිඳුව කියලා සමීකරණ දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ රේඛා දෙක අතර තියෙන සුළු කෝණය හොයන්න ඕනේ කියලා හිතන්නකෝ. එහෙනම් ඔයා කරන්න ඕනේ වැඩේ තමයි ඉස්සෙල්ලා මෙන්න මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න. මෙයාගේ අනුක්‍රමණය වෙන වෙනම හොයාගන්න. එතන මෙයාගේ මම අනුක්‍රමණය ගන්න පුළුවන්. මේක y යුක්ත කරගත්තොත් කොහොමද එන්නේ? ඒක ලියන්න ඕනේ නැහැ. එකපාරම ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මම මේකේ ඔයාලට ලියලා පෙන්නනවා y යුක්ත කරගත්තොත් ඍණ x ඍණ 1 නේ එන්නේ. නම් එයාගේ අනුක්‍රමණය එන්නේ 1 කියලා ගන්නම්. ඒක ඍණ 1ක් කියලා තමයි එන්නේ. x ගේ ඉස්සරහා තියෙන එක්කනානේ අපි ගන්නෙ. ඒක හරි. ඊට පස්සේ මෙතන එනවා අපිට මෙයාගේ අනුක්‍රමණය. එතකොට y කියන එක්කනා උක්ත කරගත්තොත් y සමානයි. එතකොට 2y එහා පැත්තට ගියාම y උක්ත කරගන්න භාගයයි x ඍණ
එක බෙදීම දෙකක් කියලා එනවනේ. මෙන්න මේක තමයි එන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය අපිට භාගයක් කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙයාගේ මේ දෙන්න අතර සුළු කෝණය අපි tan θ කියලා ගත්තොත් අපි දන්නවා මාපාංකය m1 ඍණ හරි. සූත්‍රය ඉස්සෙල්ලා ලියමුකෝ. m1 ඍණ m2 m2 ඍණ m1 උනත් ප්‍රශ්නයක් නැහැ. 1 ධන m1 m2. හරි. උතනින් අපිට ගන්න පුළුවන් m1 කියන්නේ එතකොට මෙතනදී නම් ඍණ 1 ඍණ m2 කියන්නේ භාගය. බෙදීම 1 ධන m1 කියන්නේ එතකොට ඍණ 1 m2 කියන්නේ භාගය. සුළු කරාම අපිට ගන්න පුළුවන් උඩින් එනවා ඍණ 3 බෙදීම දෙකක් නේද? ඍණ 1යි ඍණ 1 බෙදීම 2 කියන්නේ ඍණ 3 බෙදීම දෙකක් එනවා උඩින්. පල්ලෙහෙන් සුළු කරාම එනවා 1 ඍණ භාගය. 1 ඍණ භාගය කියලා කියන්නේ කීයද? භාගයක් තමයි එන්නේ. හරි. ඔය සම්පූර්ණ මාපාංකනේ එන්නේ. ඔකට මෙන්න මේ දෙකට මෙන්න මේ දෙක කැපුණාම ඍණ 3ක් එනවා tan θ ඍණ 3යි ඍණ 3ේ මාපාංකනේ එන්නේ. මම ඒක ලියන්නම් එහෙනම් tan θ සමානයි 3ක් කියලා එනවා. එහෙනම් මොකක්ද එන්නේ? θ සමානයි tan inverse 3 කියලා එක්කෙනෙක් එනවා මේ මොකක්ද? එහෙනම් මේක තමයි මෙන්න මේ දෙන්න අතර තියෙන මේ රේඛා දෙක අතර තියෙන සුළු කෝණය. හරි. දැන් ඕක නම් ඉතින් ඔයාලට හරියට මාංශක වලින් කතාවක් ඕන නම් ඕක ලඝු පොත් වලට ගිහිල්ලා ලඝු පොතේ අර තියෙනවනේ tan කතාවක් tan වගුවට ගිහිල්ලා ඕකේ අදාළ උත්තරය හොයාගන්න පුළුවන්. හරි සාමාන්‍යයෙන් එහෙම කම්බයින් මැත්ස් වලදී හොයන්න ඕනේ මේ මට්ටමින් තිබ්බම වැඩේ හරියටම හරි. හරි ඊළඟ කතාවත් අර ලම්බක කතාවත් පොඩ්ඩක් මතක් වෙන්න මම මෙහෙම කරන්නම් ඒකටත් උදාහරණයක් මෙතනම හදන්නම් නිකන් හිතන්නකෝ x ධන y ධන 1 සමානයි බිඳුව කියන එක්කෙනා එහෙනම් මෙයාට අදාළව මෙයාට ලම්බකව මෙන්න මේ රේඛාව මේ කියලා හිතන්නකෝ මෙන්න මේ රේඛාවට ලම්බකව යන අනේ මේ රේඛාවට ලම්බකව යන මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය ඕනි කියලා හිතන්නකෝ ඒක මම m2 කියලා ගන්නම්කෝ මෙන්න මෙයාගේ අනුක්‍රමණය අපි එහෙනම් ගන්න ඕනේ. අනුක්‍රමණය කොහොමද අපි ගන්නෙ? ඒක යුක්ත කරාම අපි දන්නවා m1 සමානයි අනේ ඍණ 1යි කියලා එන්නේ අනුක්‍රමණය. ඔගේ y යුක්ත කරාම ඍණ x ඍණ 1 ගෙන්නේ. එතකොට අනුක්‍රමණය ඍණ 1යි. එතකොට අපි දන්නවා එකිනෙකට ලම්බයි නම් රේඛා දෙක රේඛා ලම්බ බැවින් අපිට ඔතන ගන්න පුළුවන් m1 වැඩි කිරීම m2 සමානයි ඍණ 1 කියලා ගන්න පුළුවන්. m1 ඍණ 1යි නම් අපි m2 නැත්තම් අනිත් රේඛාවේ අනුක්‍රමණය හොයන්නේ. ආයෙනම් කෙලින්ම අපිට ඔතනින් ගන්න පුළුවන් m2 කියන එක්කෙනා 1යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ ලම්බක වයන රේඛාවේ අනුක්‍රමණය අපිට 1ක් කියලා ගන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම අපි ඉගෙන ගත්තේ සරල රේඛා දෙකක් අතර තියෙන සුළු කෝණය හොයන්නේ කොහොමද කියන එක ගැන සහ ඒකෙන් පස්සේ අපි විශේෂ අවස්ථාවක් කතා කරා සරල රේඛා දෙකක් සමාන්තර වෙනවා නම් අනුක්‍රමණය මොකක්ද වෙන්නේ සහ සරල රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වෙනවා නම් එයාගේ අනුක්‍රමණ අතර සම්බන්ධය මොකක්ද කියලා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.